आयुवान ඔබත් මේ සුපුරුදු ලෙසම එක්වන්නේ සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. දෙස් විදේශ ක්‍රීඩා පිටියේ සමබර ප්‍රවෘත්ති වාර්තාකරණය සමගින් ඔබ හමු වන මම රුවන්ති බස්නායක. මම තේජානීට මෙගෙදර ප්‍රථම නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තම විශේෂ බලකායේ සෙබළුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවට පළ වූ වාර්තා සාවත්‍ය බව ඇමරිකාව පවසයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ජාතික ගැටලුවට විසඳුමක් නොවන බවට ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රකාශයක්. රුසියානු ජනාධිපතිවරණය ආදාය. ශ්‍රී ලංකාව සමග පැවති පළමු අවසන් තරඟෙන් ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්. දේශීය පුවත් ඔබ වෙතගෙන එන්නේ අමරිකානු විශේෂ බලකායේ සෙබළුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවට පළ වූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව කොළඹ අමරිකානු තානාපති කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කළේ අමරිකානු විශේෂ බලකායේ සෙබළුන් තානාපති කාර්යාලයේ සේවය කිරීමට පමණක් අනුයුක්ත කර ඇති බවයි. අමරිකානු විශේෂ බලකා සෙබළුන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියා රටවල් 5ක අනුයුක්ත කර ඇති බව අමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පසුගියදා අනාවරණය කළා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අමරිකා කොංග්‍රස් මණ්ඩල විමසීමකදී පැසිෆික් කලාපයේ අනදෙන් නිලධාරී අඩ්මිරාල් රොබර්ට් මිලාඩ් මහතා මෙම කරුණු අනාවරණය කළ බවයි. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් අමරිකා තානාපති කාර්යාලය සඳහන් කළේ එම ප්‍රවෘත්තිය සාවද්‍ය බවයි. අමරිකා විශේෂ බලකා සෙබළුන් කොළඹ පිහිටි අමරිකා තානාපති කාර්යාලයේ සේවය කිරීමට පමණක් අනියුක්ත කර ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා. ශ්‍රී ලංකාව හා අමරිකාව අතර ඇති කරගත් ද්විපාර්ශ්වික එකඟතාවක් අනුව අමරිකා විශේෂ බලකා සෙබළුන් සේවය කරන බව මෙරට පිහිටි අමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමග පැවති පැසිෆික් ගුවන් රැළිය වැනි ඒකාබද්ධ පුහුණු මෙහෙයුම් වලට අමරිකා ආරක්ෂක හමුදා සහභාගී වූ බවත් එම නිවේදනයේ සඳහන් වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා සඳහන් කළේ මේ වන විට එක්සත් ජනපද හමුදා සමාජිකින් හෝ වෙනත් කිසිදු රටක හමුදා සමාජිකින් සමග රජයේ හමුදා ක්‍රියාන්විත රාජකාරිවල හෝ මෙහෙයුම්වල නොයෙදෙන බවයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජාතික ගැටලුවකට විසඳුමක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක සෝමවංශ අමරසිංහ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ක්ලින්ටන් මහත්මිය මේ ඇවිල්ලා ඇඟිල්ල දෙක කරාට පස්සේ තමයි මේ කොමිසම පත් කරන්නේ. ඒකත් අධිරාජ්‍ය බල කිරීම සහ එකඟතාවය. ඔය ආකාරයට එන කොමිසම් වාර්තා එක්ක අපිට පෙළ ගැහෙන්න ඕනේ නැහැ. ඔක ඊළඟට මේ රටේ තියෙන ප්‍රශ්න, ජාතික ප්‍රශ්න ඉස්සන්න විසඳුමක් ඇටියට අපි පිළිගන්නෙත් නැහැ. අපි දකින විසඳුමක් තියෙනවා. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕනේ. සමානත්වය ස්ථාපිත කරන්න ඕනේ. සමාන අවස්ථා ස්ථාපිත කරන්න ඕනේ. ධනපතිපන්ති ආණ්ඩුවකට අධිරාජ්‍යවාදයත් එක්ක එකට ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද ඔය ටික කරන්න. මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා. ජාත්‍යන්තර වේදිකාවේදී සියලු දෙනාම කියන දේ ගත්තොතින් අපිට වෙනවා පැහැදිලිව අධිරාජ්‍යවාදයත් එක්ක එකට යන ගමනක්. ඒ අතරදී රට ඇතුලේ ජනතාව ඉස්සරහට ගේනවා උද්ඝෝෂණ එක්සත් ජනපදයට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව. ඇයි මේ දෙබිඩි භාවයක්? ඉතින් මේ වගේ ජනතාව මුලා කරමින් ගෙනියන වැඩපිළිවෙලක් තියෙනවා. ආණ්ඩුව පැහැදිලිව අධිරාජ්‍යවාදයත් එක්ක එකට ඉඳගෙන අධිරාජ්‍ය විරෝධී මූණක් පෙන්වමින් ඉන්නවා. මේ ප්‍රතිවිරෝධය තමයි අපේ රටේ ජනතාව තේරුම් ගත යුත්තේ. සුඛෝපභෝගී බස් රථ සේවාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමේ අරමුණින් එම බස් රථ තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ හෙට සිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. දැනට සුඛෝපභෝගී බස් රථ 1500ක් පමණ ධාවනයේ යොදවා තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ඇතම් සුඛෝපභෝගී බස් රථවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි. ඒ හේතුවෙන් සුඛෝපභෝගී බස් රථ පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කළ බවද එම කොමිසම සඳහන් කළා. රටේ සුඛෝපභෝගී බස් රථ සේවාව අපේ රටේ ලොකු ඉල්ලුමක් තිබිච්ච ව්‍යාපාරයක්. නමුත් අද වෙනකොට ඒක
හතෙන් හුඟක් අජනයන්ගෙන් ගිලිහිච්ච තත්ත්වයට ඇවිත් තියෙනවා. ඇයි මේක ගිලිහුනේ? හේතු කාරණා කීපයක්. එකක් මේ බස් රථ පරණ බස් රථ. අනිත් එක මේවා වායු සමීකරණ හරියට වැඩ කරන්නේ නැහැ. සමහරවිට තිබ්බත් මගදී ඕෆ් කරනවා. ඊට හැමතැනම නවත්තනවා. මෙන්න මේ ක්‍රමවේදත් එක්ක මිනිස්සු AC බස් රථ වලින් ඈත් වෙනකොට. ඉතින් ඇත්තටම ඒක නිසා මම පළවෙනි අධ්‍යයන වශයෙන් ගාල්ල කොළඹ AC බස් රථ හිමියන් කැමෙව්වා. දුවන් නැති බස් රථ අයින් කළා. දුල් බස් රථ නියම ක්‍රමවේදයකට හදන්න රථ තත්ත්ව පරීක්ෂණය කරගන්න හෙට ඉඳලා. ඒ කියන්නේ සඳ උදේ ඉඳලා බෙස්ටෙන් මාවතේ නම් මේක පරීක්ෂා කරන්න අපේ ටීම් එකක් දාන්න තමයි කල්පනා කරන්නේ. කොළඹ නගරය තුළ පිහිටි සියලුම ආපන ශාලා සිය වාර්ෂික වෙළඳ බලපත්‍රය මෙමස අවසන් වීමට පෙර ලබාගත යුතු බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාර්යවසම් මහතා මේ බව සඳහන් කළේ. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාර්යවසම් මහතා සඳහන් කළේ වෙළඳ බලපත්‍ර ලබා නොගන්නා ආපන ශාලා හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. කොළඹ නගර සභා සීමාව තුළ පිහිටි සියලුම ආපන ශාලා තම වෙළඳාම් කටයුතු සිදු කිරීම සඳහා වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව මෙම වසරට අදාළ එම වෙළඳ බලපත්‍රය ජනවාරි මාස 1 වෙනිදාට පෙර ලබාගත යුතුයි. කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාර්යවසම් මහතා සඳහන් කළේ බලපත්‍රය ලබා ගැනීම සඳහා වෙළඳසැල් හිමියන්ට මාර්තු 31 වෙනිදා දක්වා කල් ලබා දී ඇති බවයි. සෑම වර්ෂයකම ජනවාරි 1 වෙනිදා වන විට වෙළඳ බලපත්‍රය ලබාගෙන තිබිය යුතුයි. නමුත් මෙම වසරේ අපි මාර්තු මාස 31 වෙනිදා දක්වා මෙම බලපත්‍රය ලබා ගැනීමට කල් දීලා තිබෙනවා. ඒ සඳහා තමන්ගේ භෝජනාගාර පිරිසිදු කොට, ඒ වගේම ප්‍රධාන නරමාර්ගයෙන් ජලය ලබාගෙන, සේවකයන්ගේ ස්වස්ථතාවය, ඒ වගේම සේවකයන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදු කරලා ආහාර සහ ජල පරීක්ෂණත් රසායනාගාර වාර්තා ලබාගෙන ඒ සඳහා සියලුම නිර්ණායකයන් සම්පූර්ණ කරගෙන වෙළඳ බලපත්‍රය ලබා ගන්නට සැලසුම් කළ යුතුයි. මෙසේ ලබා ගැනීමට බැරි ආයතන සඳහා ආහාර පනතේ ඒ වගේම කොළඹ නගර සභා අතුරු ආඥා යටතේ අපිට නීතිමය කටයුතු කරන්නට සිදු වෙනවා. මාර්තු මාස 15 වෙනිදාට පෙර තම වැටුප් පිළිබඳ ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාර නොලැබුණොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ ලබන 16 වෙනිදා රැස්වන විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි. අපි සත්‍යාපන අමාත්‍යමාට දැනුම් දීලා තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මාර්තු මාසේ 15 වෙනිදාට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගිය අවුරුද්දේ ජූලි මාසයේ 21 වෙනිදා පිළිච්ච ඒකඟතා ඉෂ්ටකිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් ඒ සම්බන්ධයෙන් අපිට ඉදිරිපත් කරලා තිබෙන ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් දැක්වේ නැත්නම් අපි නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අපි දැනුම් දීලා තිබෙනවා. අපිට තවමත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි 16 වෙනිදා පමණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස්වලා ක්‍රියාමාර්ගයක් පිළිබඳව තීරණයක් ගන්නවා. ලබන 24 වෙනිදා පැවැත්වීමට නියමිත පුදුකුඩි රුප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඡන්ද මධ්‍යස්ථාන 37ම ආවරණය වන පරිදි ස්ථානගත නිරීක්ෂකයින් සහ ජංගම රථ යොදවන බවයි. සංවිධානයේ හැටියට සතුටා සිට අපි කාර්යාල දෙකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන පළාත් බලපෑම් දෙක තුල ජංගම නිරීක්ෂණ රථ සහ ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන 37ක් ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ සියලුම ආවරණය කිරීම සඳහා ස්ථානගත නිරීක්ෂකයින් සහ ජංගම කණ්ඩායම් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. සියලුම ඡන්දදායකයින්ට මතක් කරගෙන මේ පිළිවෙල තාවකාලික හඳුන්වීමක් කුත් කිරීමේ ක්‍රියාවලිය මැතිවරණ දෙපාර්තමේන්තුව ආරම්භ කළා තියෙනවා. ඒ නිසා ඔබට හඳුන්වීමක් නොමැති නම් මැතිවරණ කොමසාරිස්වරයා පිළිගනු ලබන අදම ප්‍රදේශීය ග්‍රාමාධිකාරිවරයා මුණ ගැහිලා ඡායාරූප දෙකක් ලබා දීමෙන් තාවකාලික හඳුන්වීමක් ඉල්ලුම් කළ යුතු වෙනවා. මේ සඳහා මාර්තු 10 වෙනිදා දක්වා පමණයි කාලය ලැබලා දීලා තියෙන්නේ. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කළුමිත දෙපාර්තමේන්තුව පවසනවා. කාර්ය නියුතු කලුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා සඳහන් කළේ දකුණු හා බස්නාහිර පළාත් තුළ මෙම තත්ත්වය බහුලව දැකිය හැකි බවයි. දිනේ ගත්තොතින් සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව තරමක වැසි අඩු කලගුණ තත්ත්වයක් තමයි පවතින්නේ. තරමක බලාකුළු වර්ධනයක් නම් තියෙනවා. නමුත් අපිට ලොකු වැසි තත්ත්වයකින් බලාපොරොත්තු වෙන්න බෑ. අවස් කාලෙට බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව තැනින් තැන ගෙනස්ථාන ස්වල්පයක දිගුම් සහිත වැසි ඇතිවීමට ඉඩ කඩක් ලැබුණාම ප්‍රධාන වශයෙන් වැසි අඩු කලගුණ තත්ත්වයක් පවතිනවා. ඒ වගේම ඉදිරි දින කිහිපය ගත්තත් මේ දිනවලදී දින දෙකක් තුනක් වගේ කාල සීමාවක් ගතත් අපිට ලොකු වැසි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. බස්නාහිර සබරගම් වගේ ප්‍රදේශ ආශ්‍රිතව ටිකක්
හවස් කාලේදී තරමක වෙස්ටත්වයක් ලැබීමට තමයි ඉඩකඩක් තියෙන්නේ.